International car racing competition. දින එක්කෙනාට රුපියල් කෝටියක ටැග් එකක් දෙනවලු නේද? නියමයිනේ. ලක්ෂ 10ක පෙට්‍රෝල් ෆ්‍රී. නියමයි කෝටියක් හම්බ වෙනවා. චූටියෝ ඉන්ටර්නැෂනල් කාර් රේස් එකක්. චූටියෝ අපි මේකට යන්න ඕනේ. අපි කොහොමද දිනන්නත් ඕනේ. මෙන්න මෙහාට එනවා මාටියෝ මේකට ඇතුල් වෙන්නම රුපියල් ලක්ෂයක් කොහෙද ගන්නව? කොච්චර සල්ලි තියෙනව නම් අපිට බැංකුවේ දාන්න බැරිය. මොකෝ අපි සල්ලි ගස් වලින් කඩනවා. නේ මන් දන්නේ. අර්ජුන්වත් යාළුවෙක් වෙලා හිටියද සල්ලි ටිකක් ඉල්ල ගන්න බෑ. ඔයා කවුද? මාටියෝ කොහෙද ගියේ? කියන්න කවුද? වෙන කවුරුත් නෙමෙයි මේ මම චූටියෝ. අපි කොහොමාරි කරලා ලක්ෂයක් හොයාගමු. ඕක මහ ලොකු වැඩක් නෙවෙයිනේ. ඔයා පොඩ්ඩක් කලබල නොකර ඕම් මම ඉන්නකෝ. මට ලක්ෂයක් හොයනවා කියන එක මහ ලොකු වැඩක් නෙවෙයි. මම ටක් කරලා හොයාගෙන එන්නම්. මාටියෝ අයියෝ යන තැනක් කියලාවත් යනවා මේ දවස් වල. ෂුවර් නෑනේ. චූටියෝ ඩක්කද මං ඒ ටිකට සල්ලි ටික අරගෙන ආවා. ටක් ගාලා මේ සල්ලි ටික ගෙවලා අපි තරගෙට ඇතුල් වෙමු. එන්න යන්න. මේ හදිසියට මේ මිනිස්සුන්ට මෙච්චර සල්ලි කොටක් කොහෙන්ද ආවේ? මගේ සල්ලි ටිකට විදලා නැතුව ඇති නේද? අනේ සල්ලි ටික මගේ. හරි ටිකට ගන්න කියලා ඉතුරු කරමු සල්ලි ටික සේරම අරගෙන අවච්චරම තිබ්බ සල්ලි මේ කාරගෙන මල් පොච්චේ තිබ්බ සල්ලි අරගෙන මේක සතපන හත්තිප්ප ඒකත් අනේ මාටියෝ නෝකොල්ලද වන්දන්නේ. ඇතුළත් කීමේ ගාස් ඔක්කොම ගෙවලා ආවේ. ලක්ෂ කියලා කියන්නේ මොකද්ද චූටියෝ? අපි දිනුවට පස්සේ අපිට කෝටියක් හම්බ වෙනවනේ. කෝටියක් කියන්නේ ස්වල්ප ගානක් අපිට ඕන දෙයක් ඊට පස්සේ ගන්න පුළුවන් නේ. නියමයි. හිතන්නකෝ චූටියෝ. ෆේස් පදින්න ඔහෙ දිලන්ත මාලගමුවද? කොහෙද මාටියෝ අපි ළඟ ඕන කාර්? චූටියෝ මං එනකොට ඔය වගේ කාර් තියෙන ෂෝරූම් එකක් දැක්කා. අපි චුට්ටක් ඒ පැත්තට ගිහිල්ලා බලමුකෝ. එතන හොඳ වර්ගවල කාර් තිබුණා. අපි ගිහිල්ලා එකක් හොඳ එකක් බලලා තෝරගමු. හරිද? කාර් එකක් කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. අපි එකක් ගමු. අයියා මේ වාහනේ කීයක් වෙනවද? නෑ ඔයාට මේක දෙන්නේ නෑ. මං රේස් පදින කෙනෙකුට විතරයි මේක දෙන්නේ. ඇත්තටම ඔයාට තේරෙන්නේ නැත්නම් මම මේක දෙන්නේ නෑ කිව්වොත් දෙන්නේ නෑ ඉතින්. ඔයාට කොහොමද මේ කාර් එක මගෙන් ඉල්ලන්න තරම් හයියක් ආවේ? අන්න ඒක මට කියනවාද ඉස්සෙල්ලා. ඔයා රේස් පදින්නේ නෑනේ. අනේ මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? ලොකු අයියේ මට මේ කාර් එක ඕනේ. මට මේක ගන්න පුළුවන්ද? කාර් එකක් ඕනේ. ලොකු අයියා මං කාර් එක ටිකක් පදින්නයි යන්නේ. මට ඕනේ ඔයා ළඟ තියෙන හොඳම කාර් එක අරගන්න. ඒක පුළුවන් තරම් හයියෙන් යන එකක් වෙන්න ඕනේ. හයියෙන් යන්න ඕනේ. බ්‍රේක් තියන්න ඕනේ. කරකෝල ගන්න පුළුවන් වෙන්න ඕනේ. මට නිකන් යන්න ඕනේ කුරුල්ලෙක් වගේ ඉගිල්ලිලා. මාටියෝ මෙතනින් යමු. මේවට ගෙවන්න අපි ළඟ කොහෙද අනේ සල්ලි තියෙන්නේ? මෙතනින් යමු. අනේ යමුකෝ. හරි මං ඔයාට කාර් එකක් දෙන්නම්. ඔයාට හොඳ ආත්ම ශක්තියක් නේ තියෙන්නේ. ඒ ගැන නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ ආත්ම ශක්තියක් තියෙනවා. මොකද කියන්නේ? මට මේ කාර් එක දෙනවද? බලන්න. මේ කාර් එක ඇත්තටම ගොඩක් හොඳ කාර් එකක්. මේ කාර් එකෙන් ගොඩක් ප්‍රසිද්ධ කට්ටිය රේස් පැදලා තියෙනවා. ඔයාට මේ කාර් එක මං අඩු කරලා දෙන්නම්. අඩු කරලා දෙනවා කිව්වා? ඔව්. මේක තමයි මෙතන තියෙන හොඳම කාර් එක. එතකොට කීයක් විතර කියනවද? මේක කඩෙන් ගත්තොත් ලක්ෂ 50ක්වත් වෙනවා. මේක මං ඔයාලට 25කට දෙන්නම්කෝ. මොකද ඔයා කියන්නේ කැමතිද? ලක්ෂ 25ක් හම්බ වෙන්න මොකද අපි යමති පුතෙන්ද? මෙන්න ගෙනාවා ලක්ෂ 25ක්. මාටියෝ කොහෙන්ද ඔය ලක්ෂ 25ක් ගෙනාවේ කියලා මට කියනවා කිව්වම කොහෙන්ද ඉස්සුවේ? මම මොකටද සල්ලි උස්සන්නේ? අපිට කියලා මේ රටේ වැදගත් යාළුවෝ කොච්චර ඉන්නවද? ඉල්ලගෙන ආවා. ඒගොල්ලෝ සතුටෙන් දුන්නා. ඉන්ස්පෙක්ටර් මහත්තයා, ග්‍රාමසේවක මහත්තයා, මහාචාර්යතුමා ඔක්කොම සල්ලි දුන්නා. මඩේ කොලා. මේ මොකද කරන්නේ මාටියෝ? මේ සල්ලි මගේ. මේ ඔක්කොම සල්ලි අපේ සල්ලිනේ. ඔයාගේ සල්ලි නෙවෙයි තේරුණාද? ඔයාගේ නෙමෙයි මෙයාගේ නෙමෙයි කියන්නේ මොකද? අපි ඔක්කොම යාළුවෝ. සල්ලි ඔක්කොම අපේනේ. යතුරුත් සම්පූර්ණ. ඔයාගේ මේක අරන් ගිහලා ඔයා හොඳට ප්‍රැක්ටිස් කරන්න. දැක්කද? මේක කොච්චර නියම කාර් එකක්ද? මේක කපලා. යමු. මේ කාර්යක අපිට විකුණමු මිනිස්සුන්ගේ බෙල්ලෙන් අල්ලගමු. කිව්වේ නම් කොහොමද 150ට ගන්න පුළුවන් වගේ මන් නැතුව වංගුව. දැන් ගත්තේ 150ට රුපියල් 150ක් වටින්නේ නැහැ මේ.
ලොකු අයියා මෙතන තිබුණා නේද කාර් සේල් එකක්. අපි ඒ සේල් එකෙන් මේ කාර් එක ගත්තේ. ඒක ඔක්කොම ඒගොල්ලෝ බඩු ටික පටවල ගෙනිච්චානේ. ඈ මං කිව්වා නේද මාත්‍යෝ හෙට බඩු හම්බ වෙයි කියලා. දැන් ඉතින් හිත හදා ගන්නවා. මේ කාර් එක තමයි ඔහෙට අයිති වෙන්නේ. මේ කවුද කතා කරන්නේ? මම මේ ජපානයේ කාර්මිකයෙක් කතා කරන්නේ. මම පරණ රේසින් කාර් එහෙම හදනවා. ඈ අනේ ඔයාට පුළුවන් ද මගේ කාර් එකත් හදලා දෙන්න මගේ කැඩලා තියෙන්නේ. ප්ලීස්. ඔව් මොකද බැරි මං කල්ලා දෙන්නම්. හැබැයි මට ලක්ෂ 20ක් විතර ඕනේ. හරි හරි ඒක මම දෙන්නම්. කොහොම හරි කරලා මගේ කාර් එක හදලා දෙනවද? අනේ ප්ලීස්. හරි මං කාර් එක බලලා තව විස්තර ටිකක් කියන්නම්කෝ. හරි කොහොම හරි කරලා හදලා දෙන්න. ඉක්මනට එන්න. ආහා මේකද මේ කාර් එක අයියෝ බය වෙන්න එපා මං කරලා දෙන්නම්. පොඩ්ඩක් වැඩිපුර සල්ලි අය ගණන් ගන්න එපා. මේ කාර් එක මං හදලා දෙන්නම්. අන් දෙකක් එහෙම දාලා ඉස්සරහ පැත්ත ගොඩෙක් වගේ හදමු. සීට් එක පතොක් ගහක් වගේ හදමු. මං මේ කිව්වේ ඔයා කැමති විදිය නේද? කියන්නේ මං හරි නේද? නියමයි බලන්නකෝ මේක හැදුවාම කොච්චර ලස්සනද තියෙයිද කියලා. මෙන්න ගන්න. මේ තියෙන්නේ මගේ ගාන. ඉන්න මං අරගෙන එන්න. වෙන්න සල්ලි. මටියෝ ඔයාට මේක රේස් එක දවසට හම්බ වෙයි. එතකම් වෙන කාර් එකක් අරගෙන ප්‍රැක්ටිස් කරන්න හොඳට. ඔන්න මං ගියා. මාත්‍යෝ කාර් එක කාටද දුන්නේ? ස්ටෑඩියෝ ජපන් ඉංජිනේරුවෙක් ආව හදලා දෙන්නම් කිව්වා. එයා හදලා රේස් කරන තැනටම ගෙනත් දෙනවා. වැඩේ හරි. ඒ පාරේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් කරලා තියෙන්නේ. ඔයා සල්ලි එහෙම දුන්නේ නෑ නේද මාත්‍යෝ? වැඩිය දුන්නේ නෑ. ලස්ස 20යි දුන්නේ. මොකක්ද? කොහෙද ගියේ? මේ ඉන්නේ බිම ඇදගෙන වැටිලා. මෝඩ හරක් තකතිරු ගොම් මෝඩ. අයියෝ මොනවද කියන්නේ? අන්න එහෙමයි මම සල්ලි හොයාගත්තේ. හැබැයි ඉතින් මේ මාසේ කණ්ඩුවත් අපිට කීයක්වත් නෑ. අනේ මාත්‍යෝ මොකක්ද මේ කියලා තියෙන අපරාධේ? ජෝසටවත් හොරකම් කරන්න බැරි වෙන්න මම මේ වහගලා තිබ්බේ කොච්චර කාලෙක ඉඳලාද? අනේ කලබල නැතුව ඉන්නකෝ. කාර් රේස් එක දිනුවම ඔය වගේද අපිට කෝටි ගණන් සල්ලි හම්බ වෙනවා. එයා මට කාර් එක හදලා දෙයි. ඊට පස්සේ මම රේස් එක දිනනවා. එච්චරයි. මටියෝ මං වාගේ කාර් එක රේසින් ග්‍රවුන්ඩ් එක ගාවට ගිහිල්ලා තිබ්බා. අර බලන්න ඔයගලගේ කාර් එක අතල තියෙනවා. කොහෙද තියෙන්නේ? අපිට පේන්නේ නෑනේ. මගේ නම් නෙවෙයි. මේ කාර් එක ගාගෙන. මගේනේ. මගේ. හැමෝම බලන්න. මෙන්න මගේ කාර් එක. කොහමද? යමු බඩු යමු. අපි ගිහිල්ලා මාටියගේ කාර් එකේ වාඩි වෙලා කාර් රේස් එක දිනමු. මොකද්ද මාටියෝ මේක ඇතුලේ තනිකර පචොක් ගහක් වගේ ඉන්නේ. ඒක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. කාර් රේස් එක ඩ්‍රයිවර් කියන්නේ සුවපාසුවට ඉඳගෙන යන කෙනෙක් නෙවෙයිනේ. කොහොමද එයාගේ ගමන කටුකයි. එයාට ඕනේ ජය ගන්න. එහෙම නැතුව ගමනක් යනවා වගේ සුවපාසුවට යන්න නෙවෙයි. දැන් ඉතින් අපි මොකද කරන්නේ? මොනව කරන්නේද? අපි මේ කාර් එකෙන් තමයි රේස් එකට යන්නේ. ඔයාට තේරුණාද? මහාචාර්යතුමා පොඩ්ඩක් බලන්න. එන්ජිම හොඳයිද? එච්චර. අනිත් දේවල් කොහම වුණත් මම කාර් රේස් එක පදිනවා. දැන් ඉතින් මාටියෝ වැඩේ හරි. කිසි දෙයකට බය වෙන්න දෙයක් නෑ. ඔයා වාහනේ ස්ටාර්ට් කරලා බලන්නකෝ එහෙම නේද කියලා. දැන් ඉතින් අපි රේස් එකට යමු.
පොඩි හොරෝ මට හොඳටම ගහගෙන යන්න මේක කොහොමද ඉවසන්නේ යෝන් ඔයා දැක්කේ නැත ෂූටින්ටයි මාටින්ටයි ඇප් එකක් හදලා මං ඒ ඇප් එක වෙනස් කරා දැන් මේ ඇප් එක ටච් කරපු ගමන් ගෙවල් වල තියෙන සල්ලි රත්තරන් බඩු ඒ ඔක්කොම මේකට ඇදිලා එනවා මේකේ තියෙන විශේෂඥය තමයි මේ ෆෝන් එකෙන් හැම හොරකමක්ම කරන්න පුළුවන් එක මේ ඇප් එකෙන් ඔයාට හිතන විදියට කැමති විදියට හොරකම් කරන්න පුළුවන් ජෝන් හොඳයි නේද මගේ වැඩේ වයිරස් මේක හොඳට වැඩ කරනවද කියලා මම බලන්නද අනේ මේ මොකද කරන්නේ අනේ එපා මට මේකෙන් ඕනතරම් සල්ලි හොරකම් කරන්න පුළුවන් මැනික් හොරකම් කරන්න පුළුවන් ඔයාගේ සල්ලි මං ආපහු දෙන්නේ නෑ ඕම ඉන්නවා අයියෝ ජෝන් මාව මංකොල්ල කෑවා මේ අපේ වීඩියෝ ෂූටින් මාටින් දෙන්නගේ නමින් අපි ඇප් එකක් අලුතෙන් නිර්මාණය කළා මේ නම තමයි ෂූටින් මාටින් ඇප් මේ ඇප් එකෙන් ඔයගොල්ලෝ ගෙදර ඉඳන් ඕනෙම වැඩක් කරගන්න පුළුවන් සුපර් මාකට් යන්න ඕනේ වතුර බිල් ගෙවන්න යන්න ඕනේ ඔයගොල්ලන්ට ගෙදර ඉඳන් හැම වැඩක්ම කරගන්න පුළුවන් ලේසි පහසුයි සරලයි ඔන්න මේ උත්තර ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි අපේ නමින් ඇප් එකක් ලොන්ච් කරපු එක ගැන ඇත්තටම අපි සතුටු වෙනවා බොහොම සතුටුයි ඔබලාට කියන්න ඕනේ මේ අවස්ථාවේදී හැමෝම මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පටස් ගන්න මේ මල්ලේ ඔයා දන්නවද අපේ නගර බැංකුවේ නම්බරේ දන්නවනම් කියන්නකෝ ඕක මොකද්ද සූටි මාටින් ඇප් එක තියෙනවනේ එකෙන් හොයාගන්න පුළුවන් මට ඒක අමතක වුණානේ මං ගාව තියෙනවා ඒ ඇප් එක අනේ මේ මොකද්ද වෙන්නේ මගේ රත්තරන් බඩු ටික ඔක්කොම ඇදලා යනවා නේද අයියෝ ඒව කොහෙද යන්නේ අයියෝ මොකද්ද වෙන්නේ අයියෝ මන්ද කොහමද ජීවත් වෙන්නේ ඔක්කොම බඩු ටික ඇදලා යනවා අනේ මට ජීවත් වෙන්න දෙයක් නෑ අනේ මට මේ මොකද්ද උනේ මන්ද කොහමද බිස්නස් කරන්නේ ඉන්ස්පෙක්ටර් ලකී මහත්තයෝ බලමු මේ ඇප් එක වැඩ කරන්නේ කොහොමද කියලා අයියෝ මේ මොකද්ද වෙන්නේ මගේ ඔක්කොම රත්තරන් බඩු ටික මේකෙන් යනවනේ මුළු නගරෙම තියෙන සල්ලි රත්තරන් ඔක්කොම මන් දැන් හොරගම් කරනවා මාව අහුවෙන්නේ නැහැ මේ ජෝන් තමයි දැන් හැමෝගෙම ජෝන් වෙන්නේ මේ සූටින්ටයි මාටින්ටයි හොඳටම ගහන්න ඕනේ මේ කරන වැඩවලට සූටියෝ මාටියෝ ස්ටුඩියෝ මං හිතන්නේ කට්ටිය එන්නේ අපේ ෆොටෝග්‍රාෆ් සයින් කරගන්නද කොහෙද මං හිතන්නේ මේ අපේ ඇප් එක දාගත්ත කට්ටියද කොහෙද ඇවිල්ලා තියෙන්නේ එන්න මහත්තයා එන්න කට්ටියම එන්න අපි ආවේ ඔයාලත් එක්ක කතා කරන්නේ නෙමෙයි අපි ආවේ ඔය දෙන්නම ඉවරයක් කරලා දාන්න ඒක හොඳයි මේද ස්ටුඩියෝ අපි බලන් හිටියේ මෙයාලට හොඳට අනේ අයියා ගහන්න මොකද කියන්නකෝ අපි ඕගොල්ලන්ට කරපු වැරද්ද මොකද්ද ඌඩියයි මාඩියයි අර ඇප් එකෙන් අපේ හැමදේම හොරකම් කරා මේගොල්ලෝ අපිව හැරෙට්ටුවා ඔතන ඉන්න කවුරුත් ඌටට මාඩියට මතක් ඒව තියන්නේ නෑ තේරුණා නේද මං කියපු දේ තේරුණාද මාත් ඕගොල්ලන්ගේ ඔය ඇප් එක දාගත්තා හැමෝටම තේරුණා නේද thank you boxer අයියා thank you හොඳ වෙලාවට ඔය ආවේ හැබැයි ඒ ඇප් එක දාගත්තට පස්සේ මගේ හැමදේම නැති වෙලා ගියා ඒ නිසා මං ඔයාලා දෙන්නම ඉතුරු කරන්නේ අපි අම්මා සූටියෝ මාටියෝ කවදාවත් ඕගොල්ලෝ දොරෙන් එන්නේ නැහනේ හැමදාම වහලෙන් එන්නේ දවසක දොරෙනුත් එන්න try කරන්නකෝ හෙලෝ ඉන්ස්පෙක්ටර් ලකී තම කතා කරනවා
අපි අම්මා සුටියෝ මාටියෝ ඔයලා දෙන්නගෙන මුළු රටෙන්ම මුළු ගමෙන්ම පැමිණිලි එනවා හොගාලා මං කොහොමද ඔයගලන් අත්අඩංගුවට ගන්නේ නැතුව ඉන්නේ යාළුවෝ කියලා එහෙම යාළු ෂේප් එකට මට වැඩ කරන්න බෑ නීතියේ නාමයෙන් මං කොහොමද ඒව කරන්නේ යාළුවෝ නිදා ඉන්ස්පෙක්ටර් ලකීසන් ඔයා ෂූටියටයි මාටියටයි කියලා හොඳටම ගස්ස ගන්න. ඊට පස්සේ මිනිස්සු ඔයාට ගහන්න එකක් නෑ. වෙලාව ආව ගමන් ඔය හොරු ටික ඔක්කොම හිරේ ඉන්නේ. මා නැද්ද මං අහන්නේ? good idea උදාදාසක ඔයගොල්ලෝ දුන්නේ මේගොල්ලෝ මට පහර දීලා පැනලා ගියා කියලා මට කියන්න පුළුවන්. එතකොට අවුලක් නෑනේ. ඕකේ චා. අම්මා කොස්තම්බල් පුඤ්ඤ සෝමල් අයියා මම්මලා ඉන්ස්පෙක්ටර් මහත්තයෝ ආ මේ මොකද ඔතන වැටිලා ඉන්නේ අපෝ සූටියයි බාටියයි මට උද්දටම කාලා පැනලා ගියා දෙයනේ අම්මා අයියා කියලා ඔයාම කියන්නකො ඉක්මනට හිතලා කියන්නකො. පත්තුනා මේ මහාචාර්යතුමා මේ ඇප් එක ඔයාට හැක් කරන්න පුළුවන්ද? අයියෝ සූටියෝ කිසි දෙයකට බය වෙන්න එපා. මං ඔය විනාඩියෙන් ඔය ඇප් එක හැක් කරලා දෙන්නම් හරිද? විනාඩියක් කිව්වට දෙකක් විතර එයි. 1 2 3 4 5 හරි මම මේක හැක් කරලා ඉවරයි හරි. සූටියයි මාටියයි ගහන්න මජයි කොලා මෙන්න මේගොල්ලෝ මෙහෙටත් ඇවිල්ලා දැන් ඉතින් තුවන්ට තමයි වෙන්නේ. පොඩ්ඩක් ඉන්නකෝ. මෙතන පොඩි පටට ඇවිල්ලක් වෙලා තියෙන්නේ. ඕගොල්ලෝ කලබල කරන්නේ නැතුව හිටියොත් අපි එක විසඳලා දෙන්න. නෑ අපි ඔයා කිසි කිසි දෙයක් ගන්නෑ. අපි මෙතනට ආවට හොඳටම ගහන්න. පොඩ්ඩක් සඳ නැතුව ඉන්නකෝ. කීර දෙය තේරුම් ගන්න නැත්නම් මට ඔන්න තේන් දෙනවා තේරුණාද? මේක මහා විකාරයක්. මෙයා කියන්නේ බරු. මෙයා කියන කතාවල අපි රවටෙන්න කොම්පටවත් බෑ. ඒ නිසා මෙයාට අල්ලගෙන ගාමු. හොඳටම අල්ලන් ගාමු. කවුද එන්නේ? තවත් එනවද? අපි වෙතට ගහගන්න එකේ තේරුමක් නැහැ. කවුරුත් අපිත් එක්ක ගහගන්න එන්න එපා. මම මේ ප්‍රශ්නේ විසඳනවා. විනාඩියක් දෙන්නකෝ. ඒ ඇති. අපි අම්මා මේගොල්ලෝ අද වෙනකන් හැමෝටම නෙළුවා. මට එක විනාඩියක් දෙන්න පොඩ්ඩක් කතා කරන්න. චුට්ටක් දෙන්න. හරි කියන්න බලන්න. මේක තමයි ෂූටියගේ මගේ අවසානේ. මගේ ආරම්භය. මුළු නගරෙම වස්තුව දැන් මගේ. තව එක්කෙනෙක් මේ ඇප් එක දාගෙන. හලෝ කොහමද ජෝන්? මාටියා කතා කරනවා. ඔයා හොඳින් ඉන්නව නේද ජෝන්? ඔයා ෆෝන් එකෙන් හොරකම් කරන විදිය අපි දැන් දන්නවා. ඔව්. ඔයා ඔහම ඉන්නකෝ. ඔයා තව ටිකකින් අපි ළඟටම ඔය බඩු ටිකත් අරගෙන වෙයි. තේරුණාද? මේ කොහොමද උනේ? මේ කොහොමද සිද්ධ වෙන්නේ? කියන්නේ මේ කොහොමද සිද්ධ උනේ? අනේ යන්න බා නවතින්න. අයියෝ රතර බඩ. අනේ මගේ ධනය. අයියෝ මේ මොකද වෙන්නේ? ඔක්කොම ටික යනවනේ. මොකද ඔය දෙන්න බලාගෙන ඉන්නේ? මේක නවත්තනවා. හරි ලොක්කා. අනේ නවතින්නකෝ. නවතින්නකෝ අයියෝ. නවතින්න නෑනේ අනේ. අයියෝ ලොක්කා. ඔය මොකද ඔය වෙන්නේ? අයියෝ මේ මොකද වෙන්නේ? රත්තරන් ටිකක් හම්බුණා. මාවත් බේරුණා. ඔගොල්ලෝ මේ මගේ වටේ ඉඳන් මොකද කරන්නේ? සූටියෝ මාටියෝ එදෙන මොකද කරන්නේ? අපි ඔහම සන්තෝෂයෙන් ඉන්නවා. එහෙනම් අපේ ඇප් එකෙන් හොරකම් කරුවේ ඔයා තමයි ජෝන්. දැන් ඉතින් අපි හැමදේම දන්නවනේ. ඇප් එකක් හදලා අපිව රවට්ටලා හොරකම් කරන්නයි හැදුවේ නේද ජෝන්? ජෝනට ගහන්න. ජෝනව අදාරින්න එපා. හොඳටම ගහන්න. නෑ කිසිම කෙනෙක් ජෝන්ට අත තියන්නේ නෑ. ඒ මොකද දන්නවද? එයාට ගහන හැම පාරක්ම ගහන්නේ මමයි ගහන්නේ. එයා ෂූටියගේ මගේ නමටයි කැලලක් කරේ. හරි එහෙනම්
ඒක ඔයාලගේ වැඩක්. මෙතනින් පස්සේ වෙන දේවල් ඔයාලා බලාගන්න. හරිනේ? හැබැයි එතකන් කවුරුත් යන්න එපා. මෙහෙට නැගිටලා එනවා බලන්න. එන්නේ නැද්ද? එන කට්ටිය මෙයා වට කරගන්න. ඉතුරු ටික මං කරන්නේ. අනේ ඉස්පත මාත්‍රෝ බාහිරට දාන්න. අනේ බාහිර ගත්තා කාපෝ මේක කරන්නේ. මට උතර ගන්නවා. බාහිරට දාන්නකෝ. අපේ අම්මා ජෝන් මට මේ වෙලාවේ කිසිම දෙයක් කරන්න බෑ මොකද මම අද ඉන්නේ තනි ක්‍රම සිවිල් ඇඳුමේ සැරසිලා මම රාජකාරියේ නෙවෙයි ඉන්නේ ඒ හින්දා ඕක මොනවත් කරන්න බෑ හරි මගේ වාඩුව මම ගත්තා දැන් ඔයාලා මෙයා මගෙත් බඩු ගත්තා මටත් මෙයාට ගහන්න ඕන මේ හොර ජෝන මගෙත් බඩු අරගත්තා. මම ඊට කලින්ම ගහන්නේ. අනේ මං ඔගේ අහිංසක හොරකට ඔය විදිහට ගහනවාද අයියේ.